පස්සේ කියලා දෙනවා. මේ වතුර පාර තමයි අරකට කරගිලා යන්නේ. එහෙනම් පාලන. මේ හරි ගන්න. ඔව් වෙන්න බා. මෙහෙත් ඇරලා නේ. නෑ. දැන් ආව සිග්නල් එක. එන හොඳම පාර්ත. පුළුවන් අපි 6 කන පැත්තෙන් ආවේ. ඇතුල් පාරවල් යන්න බෑ මෙහෙ කොහෙවත්. ඔයා ටවුමට ගිහිල්ලා තමයි එන්න ඕනේ. මෙහෙ අවුලක් නැහැ. නෑ. මේ නා ඇතුල් ආහාරේ කොහොමද දන්නේ ප්‍රධාන පාර නම් ආවැහි. ඔය යන්නේ. එලේ වතුර යන්නේ. එලේ වතුර යන්නේ. වතුර නෑ, එලේ වතුර කඳුලක් නෑ මේ. ඔක්කොම එල හැරලානේ තියෙන්නේ මේ එලනේ ඔය. මේ ලහිරුවා පොඩ අත උස්සන්න බලන්න. අපි පුතත් එක්ක. ඔයාලා මොකද කරන්නේ? එලට වෙලා. වතුර බලන්න ආවද? අතෙන් ගිහින් අතනින් පයින් ඕනේ අතෙන්. අර බලනවා අර DSL ගතිය වගේ. කලින් පුපුරලා විදිලා. පුපුරලා තිබ්බේක. ඒක උඩ බොනවා නම්මන. අරු මේ අරු නැද්ද ගෙදරද? ඔව් නැති ඉතින් අය කොහෙ යන්නද? ඒ කියන්නේ උන්ගේ ගේට වතුර අල්ලන්න නැතුව ඇදිනේ. පාරේ යන. එහෙමද? හැබැයි මෙහෙමයි. උන්ගේ අර අලුතෙන් හදපු ගේ තියෙන්නේ. ඒක පොඩ්ඩක් උස්සලා වගේ තියෙන්නේ. උඩ තියෙන්නේ නේ. ඒ ටිකේ ඇති මං හිතන්නේ. ඔව්. ඒත් ඉතින් බලනවාකො මේ වතුර පාරයි දැන් මේකේ අර අරක වලේනේ තව තියෙන්නේ කි. අනිත් මෙහා පැත්තේ ඇලක් තියෙනවා. ඒකිනු කොට ගහන්න. අර කනත් අරකට තමයි යන්න වෙන්නේ තව ටිකක් අල්ලු. ඔව්. ඉතින් මේ දේවල් දෙහත් තමයි. එහෙත් යට වෙලා. අය මේක හදනවා කියන්නේ ඉතින් අපේ ආත්ම කරලා තමයි දාන්න ඕනේ. මේ පාර අමතක කරන්න තමයි වෙන්නේ. ආඩි ගාලකදී කැලේ වෙයි නේ මේ. ඔව්. නේද මම? අයි ඉතින් යවෙන්නේ නැහැ.